බොහෝ අය මගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා මේ දෙළුම් ගස්වල ගෙඩි හැදෙන්නේ නැහැ. ඒ වගේම දැන් අවුරුදු 1මාරක් 2ක් 3ක් වෙලා මේ ගස්වල මල් හැදෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ පිළිබඳව වීඩියෝ එකක් කරන්න කියලා. මම අද ඔයගොල්ලන්ට මේ ගෙඩි හැදෙන්නේ නැති දෙළුම් ගස්වල ගෙඩි ගන්නේ කොහොමද කියලා අද කතා කරනවා. දැන් මේ තියෙන්නේ දෙළුම් ගහක්. මේ දෙළුම් ගහට වයස දැන් අවුරුදු 3ක් විතර වෙනවා. නමුත් මේ වගේ කලාතුරකින් මෙහෙම අතරින් පතරින් ගෙඩියක් එනවා විතරයි. මේක ගෙඩි හැදෙන්නේ නැහැ. දෙළුම් භෝගය කියන්නේ අවුරුද්ද පුරාම ගෙඩි හැදෙන භෝගයක්. ඒ වගේම තමයි වියලි කලාපේ අතරමැදි කලාපේ ඉතාමත් හොඳින් හැදෙන භෝගයක්. හිරුවෙලියට සහ ජල සම්පාදනයට ඉතාමත් ප්‍රිය කරන භෝගේ අපි කොහොමද මේ ගහක හරියට ගෙඩි ගන්න කියලා බලමු. එහෙනම් ඒකට ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ගහ කප්පාදු කරන එක. ඒ කියන්නේ මුලින් ඉඳලාම අඹ ගස් වාගේ අනිත් පළතුරු ගස් වාගේ දෙළුම් ගහත් නිවැරදි කප්පාදුවක් කරන්න ඕනේ. ඒ වගේම නිවැරදිව මාස 6න් 6ට මේකට පොහොර යොදන්න ඕනේ. ඒ වගේම තමයි අවශ්‍ය ජල සම්පාදනය කරන්න ඕනේ. අපි බලමු එහෙනම් මේකට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ මේකේ කප්පාදුව ඉතාමත් දුර්වල වෙලා මේක අන්තිම කප්පාදුවක් කරලම නැහැ. එහෙනම් අපි බලමු මේ වාගේ මේ දෙළුම් ගහක නිවැරදි කප්පාදුවක් කරලා අවුරුද්ද පුරාම ගෙඩි ගන්නේ කොහොමද කියලා. කප්පාදු කිරීමේ ඉතාමත් වැදගත් දේ තමයි මේ කප්පාදු කරන ගහේ මැරිච්ච අතු ටික අයින් කරන්න ඕනේ. ඒ වගේම මේකේ දියරිකිලි තියෙනවා, දියරිකිලි අයින් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේක කඳට ආලෝක ලැබෙන ආකාරයට කඳේ තියෙන අනවශ්‍ය අතු ටික අයින් කරන්න ඕනේ. මේ ගහෙන් කොළ වලින් නිෂ්පාදනය කරන මුල් මේ කොළ වලින් නිෂ්පාදනය කරන ආහාර මුල් වලට ගිහිල්ලා ඊට පස්සේ නැවත ආපහු හොඳට මේ අනවශ්‍ය අතු ටික අයින් කරපුවාම මල් සහ මල් උත්තේජනය කිරීම සහ දළු ගැනීමට සඳහා ඒ ශක්තිය ලබා දෙනවා. ඒ නිසා අපි මේක නිවැරදිව කප්පාදුවක් කරොත් අනවශ්‍ය අතු ටික අයින් කරලා ගහට අවශ්‍ය අතු විතරක් තිබ්බහම අපිට පුළුවන් මේකේ හොඳ මල් අස්වැන්නක් සහ හොඳ ගෙඩි අස්වැන්නක් ලබා ගන්න.
මිහිරි වෙන්නේ. දැන් මේ ගහ මම උන් කප්පාදු කරලා අවසానයි. හොඳ කප්පාදුවක් කරා. දැන් හොඳට බලන්න මේ කඳ හරියේ හොඳට මැරිච්ච අතු ඔක්කොම ටික මේ අයින් කරලා තියෙන මේ මැරිච්ච අතු ඔක්කොම අයින් කරලා ඒ වගේම කඳේ තිබ්බ අතු ඔක්කොම ඉස්සලා මුලින්ම ගහ දකින්න ඇති ඔයගොල්ලෝ මේ අතු නෑ දැන් හොඳට අවශ්‍ය අතු ටික විතරයි තියෙන්නේ හොඳට ආලෝකය ලැබෙනවා දැන් හැබැයි ඊට පස්සේ මේකේ අඩි දෙකක් විතර දුරින් අඩි එකහමාරක් විතර දුරින් අඩියක විතර වටේට පස් අයින් කරලා අඟල් 6ක් විතර මේකට කොම්පෝස්ට් සහ රසායනික පොහොර යොදන්න කිලෝ සාමාන්‍යයෙන් කිලෝ දෙකක් විතර රසායනික පොහොර යොදලා ඊට පස්සේ කාබනික පොහොර කිලෝ 10ක් විතර යොදලා මතු පිටේ පස් වලින් මේක වහලා හොඳින් ජල සම්පාදනය කරන්න දිනපතා හොඳින් ජල සම්පාදනය කරන්න අනිවාර්යෙන් මේ වාගේ ගහක හොඳට මල් ඇවිල්ලා හොඳට ගෙඩි අස්සන්නක් ගන්න පුළුවන් ඔබේ ගෙවත්තේ තියෙන මේ වාගේ ගෙඩියෙන් නැති දෙලුම් වල ගෙඩි ගන්නේ මෙන්න මේ ක්‍රමයට